අපි බැලුවට පස්සේ 76 වසරක් තිස්සේ ඒ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම් දිහා බැලුවාම මේ වගේ හොර ආරක්ෂක ගිවිසුම් කිසිම ආණ්ඩුවක් අත්සන් කරලා නැහැ. මොකද මේ අවුරුදු එකහමාරට මේ ආණ්ඩුව Taman දන්නේ නැති, Tamanට තේරෙන්නේ නැති, Tamanට කිසිම අවබෝධයක් නැති මේ රටට ජාතික ආරක්ෂාවට ඒ වගේම මේ ගෝලීය වශයෙන් මේ කලාපීය වශයෙන් තියෙන ඒ රටවල් අතර තියෙන මේ රාජතාන්ත්‍රික භාවයටත් හානි වෙන ආකාරයේ බලවත් අවුලක් ඇති කරන ගිවිසුම් ආරක්ෂක ගිවිසුම් විශාල ප්‍රමාණයක අත්සන් කරලා තියෙනවා. විශේෂයෙන්ම රටවල් කීපයක් එක අත්සන් කරලා තියෙනවා. මුලින්ම කරන්න ඕනේ මේ ආණ්ඩුව දැන් මේ සැරින් සැරේට ඇති වෙන ප්‍රශ්නත් එක්ක කේන්ද්‍රික ගා ඒවට උත්තර දෙනවා වෙනුවට තමන් විසින් මේ රට පාවා දෙමින් රටේ ස්වෛරීත්වයට හානි වෙන ආකාරයට ඒ රටේ භූමියට රටේ මුහුදු සීමාවට අගතියක් වන ආකාරයට අත්සන් කරපු මේ හොර ආරක්ෂක ගිවිසුම් රට හමුවේ ඉදිරිපත් කරන්න ඕන. මේ රටේ ජනතාවට පරම අයිතියක් තියෙනවා. මේ තමන් ඡන්දය දීලා පත් කරපු ආණ්ඩුව අත්සන් කරලා තියෙන හොර ගිවිසුම් මොනවද කියලා බලන්න. මොකද මේ රටවල් වලට යුද්ධ හමුදාවලට නාවික හමුදාවලට මේ රටේ භූමිය මේ රටේ ගුවන් තොටුපළවල් මේ රටේ මුහුදු කලාප මොන විදියට භාවිතා කරන්න දීලා තියෙනවද කියන එක ඒ වගේ මේ රටේ සම්පත් මොන විදියට යුද්ධ ගැටුම්වලදී හදිසි යුද්ධ තත්ත්වයන් වලදී භාවිතා කරන්න දීලා තියෙනවද කියන එක ගැන මේ රටේ මිනිස්සු දැනගත යුතුයි. මේ රටේ ජනතාවට පරමයිතියක් තියෙන ඒවා දැනගන්න. ඒ වගේම තමයි මේ රූකඩ ආණ්ඩුව අද වෙනකොට මේ ගෝලීය බලවතුන් හොඳටම නටවන්න පටන් අරන් තින්නේ. අද අපිට පේනවනේ ජනාධිපතිතුමාගේ ඉඳන් කතා කරන විදියට ඒ කේන්ද්‍රීය ගාන විදියට තේරෙනවා ලොකු පීඩනයක් එල්ල කරලා තින්නේ. ඒ කියන්නේ මේ සුද්ධෝ එහෙම නැත්නම් විජාතිකයෝ වෙන රටවල් විසින් දෙන ගිවිසුම් ඉංග්‍රීසි දන්නේ නැත්නම් මේ යර්ස්ඩෝ කකා ඉඳලා ඒව අසං කරලා හරියන්නේ නැහැ. ඒවා දැනුම් තේරුම් ඇති, ඒගොල්ලෝ විශේෂඥ දැනුම තියෙන, මේ ගෝලීය දේශපාලනය ගැන අවබෝධයක් තියෙන, ඒ ප්‍රාමාණික දැනුම තියෙන උගතුන්ගෙන් එහෙම නැත්නම් දැනුමක් තියෙන මිනිස්සුන්ට කියලා බලලා ඒවා සොයලා බලලා ඒවා වෙන අනාගත ප්‍රතිවිපාක ගැන සොයලා බලලා තමයි මේ ගිවිසුම් අත්සන් කරන්න ඕන. දැන් අවසානයේ අර අස්සය පැනලා ගියාට පස්සේ ස්ථානේ වහල වැඩක් නැහැ. දැන් ගිවිසුම් අත්සන් කරලා ඉවරයි. ඒක විශේෂයෙන්ම මම මේලා කියන්න කැමතියි. දැන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් මේ වගේම පීඩනයක් එල්ල කළා මේ වගේ ගිවිසුම් අත්සන් කරන්න කියලා කිව්වහම අපරාධ කියන්න බෑ. එතුමා අත්සන් කරේ නෑ. අන්තිමේදී කට්ටිය කුමන්ත්‍රණය කළා එතුමා එළෙව්වා. හැබැයි මේ පත්වෙච්ච රූකඩ ආණ්ඩුව එහෙම නැත්නම් රූකඩ නායකයෝ ඒ රූකඩ රාජ්‍ය තුලින් දැන් අපේ රට මේ හොර ගිවිසුම පාවා දීලා තියෙන ඒවා අනාගත ප්‍රතිඵල මොන විදියට ඒ විදිහ දන්නේ රටේ ආර්ථිකයට රටේ ජාතික ආරක්ෂාවට රටේ සාමාන්‍ය ජන ජීවිතයට මේ ආරක්ෂක ගිවිසුම් මොන විදිහට රටේ අනාගතය වෙනුවෙන් අහිතකර විදියට බලපායිද කියන එක ගැන දන්නේ දෙයියෝ තමයි. ඒක නිසා මේ ආණ්ඩුවට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ තමුන් අත්සන් කරපු මේ හොර ආරක්ෂක ගිවිසුම් දැන්වත් රට හමුවේ ඉදිරිපත් කරන්න. මොකද මේ රටවල් වලට දොස් කියලා වැඩක් නැහැ. රටවල් තමන්ගේ රාජතාන්ත්‍රික භාවය පාවිච්චි කරලා ආණ්ඩුව පිටියට හේතු කරලා මේ රූකඩ විරෝධයක් දන්නේ නැති රූකඩ ටිකක් පත් කරලා ඉන්නේ කියන එක ගැන ඒ රටවල් දැනගෙන ඉන්නේ. ඉතින් තමන්ට ඕන දේවල් දැන් රටවල් කරගෙන යනවා. ඒක ඒ රටවලට දොස් කියන එක නෙමෙයි අපි කරන්න ඕන. මේ රූකඩයෝ විසින් මේ වෙලාවේ රට පාවා දී අත්සන් කරන මේ හොර ගිවිසුම් මොනවද කියන එක රට හමුවේ දැන ගැනීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ.